නේද ඔයාලට? ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ 2024 වර්ෂයේ සාහිත්‍ය තරගයකට මම ලියපු ලස්සන පුංචි කතන්දරයක්. ඉතින් ඒකේ නම තමයි අකීකරු කොට්ටෝරු පැංචි. එක්කමත් එක කාලෙක ලස්සන කොට්ටෝරු පවුලක් ජීවත් වුණා. ඉතින් මේකට අලුත් සමාජිකාවක් එකතු වුණා. ඒ තමයි කොට්ටෝරු පැටික්කි. කොට්ටෝරු අම්මයි, කොට්ටෝරු තාත්තයි, කොට්ටෝරු පැංචයි, කොට්ටෝරු පැටික්කි හරිම සතුටින් ජීවත් වුණා. දවසක් දා කොට්ටෝරු අම්මයි, කොට්ටෝරු තාත්තයි කෑම හොයන්න යන්න පිටත් වුණා. ඉතින් ඊට කලින් පුංචි අවවාදෙකුත් කොට්ටෝරු පැංචිටයි කොට්ටෝරු පැටික්කිටයි කියලා ගියා. පුතේ, අපි දෙන්න එනකම් පුතාලා දෙන්න කොහෙටවත් යන්න නැතුව ගෙදරටම වෙලා ඉන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයාලා දෙන්න හරිම සතුටින් කෑම හොයන්න යන්න ගියා. කොට්ටෝරු පැංචිට මේ වෙලාවේ අදහසක් ආවා. ඉතින් එයා මෙහෙම හිතුවා. අම්මයි තාත්තයි කෑම හොයන්න ගියා. මමත් කොහේ හරි ගිහිල්ලා පරිසරයේ අසිරිය විඳින්න පුළුවන්. පියාපත් දිගාරින්නත් පුළුවන්. යන්න ඕනේ කැලේ පැත්තට. අයියේ මම කැලේට යනවා. පියාඹගෙන පරිසරයේ අසිරිය විඳින්න. ඉතින් මේක අහපු කොට්ටෝරු අයියා මෙන්න මෙහෙම කිව්වා. නංගී, ඔයාට අම්මයි තාත්තයි කියපු දේ ඇහුනේ නැද්ද? අම්මයි තාත්තයි කිව්වා නේද ගෙදරටම වෙලා ඉන්න කියලා. කොට්ටෝරු පැංචි මෙහෙම කිව්වා. අනේ අයියේ, හැමදාම අම්මයි තාත්තයි කියන දේ අහන්න ඕනේද? මට නම් බෑ, මං යනවා යන්න කියලා කොට්ටෝරු පැටික්කි ගියන්න ගියා. කොට්ටෝරු පැටික්කි ටිකක් දුර පියාඹලා මෙන්න මෙහෙම හිතුවා. එදා අම්මයි තාත්තයි මාව චුට්ට දුරයි ගෙනහිල්ලා තියෙන්නේ. මං අද ගොඩාක් දුර පියාඹගෙන ඇවිල්ලා. හරිම ලස්සන පරිසරයක්. අර මොකක්ද අර ගහ? අමුතු ගහක්. යන්න ඕනේ බලන්න, කොටලා බලන්න ටිකක්. අනේ මාව බේරගන්න, මට කුතෝ කරන්නත් බෑ. අයියෝ, මොකද මේ ගහ? අම්මයි තාත්තයි කියලා තියෙනවා තමා මේ කෙසෙල් ගස් කියලා. අයියෝ, මට කතා කරගන්නත් බෑ. කොට්ටෝරු පැටික්කි හයියෙන් ඇඩුවා. ඉතින් කොට්ටෝරු අම්මයි තාත්තයි කෑම හොයාගෙන ආවා. කොට්ටෝරු අම්මා මෙහෙම ඇහුවා කොට්ටෝරු පුතාගෙන්. පුතේ කෝ කොට්ටෝරු පැටික්කි? අයියා උන සිද්ධිය කිව්වා. කොට්ටෝරු අම්මයි තාත්තයි හනික පියාඹගෙන යනකොට කොට්ටෝරු පැටික්කි කෙසෙල් ගහක හොට පැටලවලාගෙන ඉන්නවා කොට්ටෝරු අම්මයි තාත්තයි දැක්කා. කොහොම හරි කොට්ටෝරු පැටික්කිව බේරගන්න එයාලට උවමනාව තිබ්බා. ඉතින් කොහොම හරි කොට්ටෝරු පැටික්කුව බේරගත්තා. කොට්ටෝරු පැටික්කි අම්මටයි තාත්තටයි මෙන්න මෙහෙම කිව්වා. අනේ අම්මේ තාත්තේ, මට සමා වෙන්න. අම්මයි තාත්තයි කියපු දේ ඇහුවේ නෑනේ. නැත්තම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. අනේ සමා වෙන්න අම්මේ කියලා කොට්ටෝරු පැටික්කි කිව්වා. ඉතින් කොට්ටෝරු පැටික්කි ආයේ කවදාවත් ඒ වගේ වැඩක් නම් කරේ නෑ. ඉතින් පුංචි යාළුවනේ, මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අම්මලා තාත්තලා කියන දේ අහලා අකීකරු වෙන්නේ නැතුව කීකරු වෙලා ඔයාලගේ කාලය ගත කරන්න. ඉතින් මගේ අදින් කතාව අවසానයි. හැම සිකුරාදාවකම මෙන්න මේ වගේ ලස්සන කතන්දර අහන්න ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. බයි.